මහින්ද රාජපක්ෂ කියන්නේ නරියෙක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ කියන්නේ සිංහයෙක් කියන කාරණාව විතරයි මතක්. මහින්ද රාජපක්ෂ මහත්තයා තනියෙන් එන්නේ නෑ. මේ රටේ බත් කන ජනතාව මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක ගෙනාවද නෑනේ. ඒ සිචිගේ බල්ලගේ මාළයක් තියෙනවා. මාළේ ගෙනාවද නෑනේ. රට විනාශයි. රට වෙන්න තුන්වරුව යන්නේ ඉතල පරම්පරාවම හැඳින්ම ගෑවිලා යන්නේ. සම්පූර්ණ සමුද්‍ර මහත්තයා කියන්නේ හෙට උදේ කියන්නේ කියලා. අප සම කළ පව් තනි උසුව අසත් තව උපදින්න බව නහුතේ මහානෝනේ. මහින්දට ආදරේ මහින්දට වෙලාව යටියට මහින්ද මහත්තයා පිටිපස්සේ බන්ධනාගාර බස් වෑන් එක. හරිද? අපිට ඒකෙම හිතනවා අපේ නායකයා අපේ යුද්ධවර කරපු නායකයව බහිරේ දාන්න සැලසුම් කරලා තියෙනවා. මිනිස්සු අරන් ගිහින් මැරුව ඩින් ගාලා මේ වාහනේ අරන් යන නුන් ගාලා ඒකල හන්දියේදී මම ජායවල හිටියේ කාලේ. ඒ ඉන්නකොට වාහනේ අරන් යන පෙජරෝ එකේ නුන් ගාලා තප්පර 10ක් යනකොට ඩින් ගිඩි ගන්නවා. ඊළඟට උදේ පාන්දර අපි ගිහින් බලනකොට මයියක පතුලට ගියා. අපි සිංහියා කට් සුපිරියාව සුපිරි. රාජපක්ෂ මහත්තයා එනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා තනියෙන් එන්නේ නෑ. මේ රටේ බත් කන ජනතාව මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක එනවා කියලා දැනගෙන ජනාධිපතිතුමා කටයුතු කරොත් හොඳයි කියන පණිවිඩය තමයි අද මේ මුළු මහත් රටේම ජනතාව දෙන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ කියන්නේ නරියෙක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ කියන්නේ සිංහයෙක් කියන කාරණාව විතරයි මතක්. මහින්ද මහත්තයානේ අපේ මොකක් කරලා තියෙන්නේ? නඩු තියනවද? 30 අවුරුද්දක් අවුරුදු ඉවර කරපු මනුස්සයා. ඒ මනුස්සයා මෙතනට ගෙනන්නේ මොකද්ද? හොරකම් කරුවා කියන්නේ කො ඔප්පු. ජීව උගන්නා සල්ලි දෙනකො. ගෙනාවද නෑනේ. ඒ සිචිගේ බල්ලගේ මාළයක් තියෙනවා. මාළේ ගෙනාවද නෑනේ. රට විනාශයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා අල්ලස් කොමිසම නෙවෙයි ජනාධිපති මන්දිරයට කැඳවන්න මහින්ද රාජපක්ෂ මහත්තයා එනවා. පක් නෙමු. ඌගේ ලපයා. ඉතින් මොකද්ද? ආවොත් මෙහෙමයි කිය. එක පෑම්පාරයි කිය. දැන් ඊයේ 118කින් බෙදලි කරුවා. ගෝයන්ට පවර නැහැ. මේ මොකදනේ මේ එක රයිල් මහත්තයා කියනවා එල්බෝට් කාරු. වාහනය පදින් දාන ලයිසන් දන්නේ නැහැ. වාහනේ ගියර් ටික දන්නේ නැහැ. රෝබිලත් ඇති ඈ. වෙටි හොදන කට්ටිය. මෙතන හොඳටම ඉන්නවා. සමුද්‍ර මහත්තයා කියන්නේ හෙට උදේ කියන්නේ කියලා. හරිද? සමුද්‍ර මහත්තයා අපේ මැනිකක් කියන්නේ කියන මැරෙන්න හරිය. රෝබිල ඇති. ගැහුවත් අවුල නැහැ. ගැහුවොත් මරනවා. හැබැයි අපේ මහින්ද මහත්තයා 30 අවුරුද්දක් ඒක අපේ තාත්තා. මගේ තාත්තට මම කරු කරනවා. මගේ තාත්තා. ආතල් නම් කඩන්න එපා. කතාව නතර කරගනි. එහෙම නැත්නම් මං එළියට ආවොත් ගවුලේ ඉඳලා යටිපතුල් වලට යනකම් උදළු ගන්න අන්න ඒක කරගනි. මාත් අයියේ ප්‍රියංග රාජකාරී හිටියේ. ඔය මොනසද නැත්තම් එක බල්ලෙක් නෑ. ඡන්දි කාට බැරුණා. ජේ.ආර් බැරුණා. ඔය ඔක්කොම මහින්දම එක තීරණය ගෝඨාභය දැන් ගෝඨ මහත්තයා කාලේ එළුවනේ. මුන් එළුවනේ. දැන් කො අර ඊගේ ගෙව්වා මේ $2 මිලියන් 2.5 කො නෑ ඒව ගල්ලංගුරුනේ. කාලබල්ලා ගෙනාවේ නේ. කාලබල්ලා අපි ගල්ලංගුරු කාලබල්ලා ගෙනාවේ. පොකුල් මස් නම් චූටි ගියා. ඒක කන්නේ නේ අපි. ආදරේ ඔයිට වඩා කියන්නේ කාල කන්නි නර කාදි අනුර මහත්තයාට ආදරේ. ආදුනර වැඩන වටේ ඉන්නේ පිස්සු. අර නාමල් කරන්නේ ඕක කෑව තනකොළ. තනකොළ නැද? මෙහෙට බැලලා අයියා මතකද කෑවා? ඈ එහෙම කෑවේ. නහුතේ මහානෝනේ. යුක්තිය උදෙසා කැමර දීමයි යුක්තිය උදෙසා කැමර දීමයි දඟ ගෙයිලමට අප සම කළ පව් මුගවාඩම් බැඳ එකෙකු නසන කල තනි උසුව අසත් තව උපදින්න බව. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ අන්නර දෙයක් නෑ. සමහර පළාත් පාලන මන්ත්‍රීවරු හිතවතුන් සමග පාරක් කරාම කීයක් රුපියල් 5000ක් 10000ක් ඒ කොන්ත්‍රාත් කරුවත් එක්ක එකතු වුණාම ලාභයක් ගත්තා. ඒ රුපියල් 5000 ලාභ අරගෙන දරුවට කිරිපිටි පිටක් ගෙනිච්චේ නෑ. නැවත ගමේ වෙච්ච මල ගෙදරට මගුල් ගෙදරට රුපියල් 5000 10000 අරගෙන ගියා.
ගිලේ පුජ්‍යලේ ගොඩ නැගුණා. ඊළඟ ඡන්දෙක ඡන්දිල්ල එන්න පුළුවන් විදියට මහින්ද මහත්තයා දීපු සංවර්ධන වැඩවලින් ගොඩ නැගුණා. කවුද හොරා? කවුද හොරා? කවුද හොරා? ඉරිලාකාරී වුණොත් මේ රට උඹ වගේ කියන්න ඕනේ. මොකද මේ වෙලාවේ ඇටියට මහින්ද මහත්තයා පිටිපස්සේ වන්දනා කර බස් වෑන් එක. හරිද? අපිට ඒකෙම හිතෙනවා. අපේ නායකයා අපේ යුද්ධවර කරපු නායකයාව උඹ ඉරේ දාන්න සැලසුම් කරලා තියෙනවා. අපේ තාත්තරන් ඇලේ ඉන්නේ. අපේ සිංහියා. මොනවා නැසත් අපිට මේ උන් මොකද කරන්නේ? එක වචනින් ඔක්කොම බැලන්ස් කරන මිනිස්සු මේ සිංහේ. ආලගෙන යන්න බෑ. මේ මරන්න බලන් ඉන්නේ. හැබැයි අපිට පුළුවන් දී අපි කරනවා මුත්කලක ගිල රකින්න අපිත් දන්නවා ආයුධ අපිත් දන්නවා මහින්ද මහත්තයා රට තිබ්බොත් මේ වගේ සිංහේ මේ ආසියාවම නෑ අපේ සිංහේ අපි මේ රටේ මේ අනිය කරපු අපරාධ දන්නව 70 ගණන් වල මිනිස්සු අරන් ගිහින් මැරුවේ ඩින්ඩින් ගාලා මේ වාහනේ අරන් යන නුන් ගාලා ඒකල හන්දියේදී මම ජායල හිටියේ කාලේ ඒ ඉන්නකොට වාහනේ අරන් යන පෙජරෝ එකේ නුන් ගාලා තප්පර 10ක් යනකොට ගිඩි ගන්නවා ඊළඟට උදේ පාන්දර අපි ගිහින් බලනකොට මයියක පතුල එරියා වගේ ඔය කණියා කරපු අපරාධය අපේ ජනාධිපතිතුමා බුදු වෙන්න ඕනේ ජනාධිපතිතුමා හින්දා තමයි මහා පොළොවේ ඉම්බේ කවුද මේ රටේ දෙවි කෙනෙක් වගේ මහා පොළොවේ ඉම්බේ කවුද පිටරට ඉඳලා ඇවිල්ලා මහා පොළොවේ ඉම්බේ මෙහෙම කළා කවුද මේ රටේ කිසිම කෙනෙක් ඉඹලා නැහැ ඔය මහින්ද ජනාධිපතිතුමා තමයි ඉඹලා තියෙන මේ රාජ්‍යයේ මහා පොළොව ඔය තුමාණන් වහන්සේ කරපු අපරාධයට ඔකට සාප වෙන්න තුන්වරුව යන්නේ ඉතලක පරම්පරාවම හැඳින්ම ගෑවිලා යන්නේ සම්පූර්ණත් මට අදත් දැනෙනවා ඒක වෙයි කියලා. හදන්න පද්දන්න තව දෙක තුනක් මන්නේ මේ